දකුණු අර්ධගෝලයේ දක්ෂිණ ධ්‍රවයේ තමයි ඇන්ටාර්ක්ටික් මහද්වීපය පිහිටලා තියෙන්නේ. මේ දකුණු පැසිෆික් සාගරයත් අට්ලාන්ටික් සාගරය හා ඉන්දියන් සාගරයනුත් වට වී තියෙන අතර මෙහි තිබී විද්‍යාඥයන් භූගත ජෛව වාසස්ථානයක් සොයාගෙන තියෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට විද්‍යාඥයන් සොයාගෙන තියෙන භූගත ජෛව වාසස්ථානය ගැන සවිස්තරත්වම තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් දැනුමක් ලැබුණා කියලා හිතුනොත් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් දැන් අපි ගෙලින්ම යමු අපේ වීඩියෝ එකට. 2021 වසරේදී බිඳී ගිය ලෝ විශාලම අයිස් කුට්ටිය නිර්මාණය වූ ඇන්ටාර්ක්ටික් අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට සම්බන්ධ දැවැන්ත පාවෙන අයිස් තට්ටුවක් වන ලාසන් අයිස් තට්ටුවේ අභ්‍යන්තරයේ සැඟවී පවතින රහසිගත භූගත ජෛව වාසස්ථානයක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. මුල් අවස්ථාවලදී චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ අධ්‍යයනය කිරීමේදී එම අයිස් ප්‍රදේශය තුළ අසාමාන්‍ය වලකාකාරයේ නිරීක්ෂණයක් ලබා ගැනීමට විද්‍යාඥයන්ට පුළුවන් වුණා කියලා වාර්තා වෙනවා. පසුව සිදු කළ අධ්‍යයනවලදී අනාවරණය වී තිබුණේ ඒ උපමතු පිට ගංගාවක් බවයි. අනතුරුව මෙම පරීක්ෂණ කණ්ඩායම විසින් අදාළ අයිස් තට්ටුවෙන් වැසුණු ප්‍රදේශය උණු වතුර හෝස් භාවිතා කරමින් අඩි 1640ක් පමණ පහළට විදලා තියෙනවා. වාර්තා වෙන විදිහට නිර්මාණය කරන ලද අයිස් සහිත උමග හරහා කුඩා කැමරාවක් පහළට යවා ඒ ඔස්සේ නිරීක්ෂණය කිරීමේදී මුල්වලට ලැබුණු වීඩියෝ දර්ශන තුළ කුඩා සහ නොපැහැදිලි පැල්ලම් වැනි ආකාරයට දර්ශන ලැබී තිබුණා. මුලදී ඒ උපකරණවල දෝෂයක් ලෙස විද්‍යාඥයන් සැලකුවත් නැවත කැමරා නාභිගත කිරීමෙන් පසු අනාවරණය වුණේ ඇම්පිපොඩ් ලෙස හැඳින්වෙන කුඩා කබොල්ලක් වැනි ස්තරයෙන් පහළට වෙන්න මත්ස්‍යයන් සිටින විශාල ජෛව ප්‍රදේශයක් ඇති බවයි. එම ප්‍රදේශය තුළ වැදගත් පාරිසරික ක්‍රියාවලිය සිදුවන බවට ලැබුණු ඉතා ඉහළ පට්ටමේ සාධකයක් බවයි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ. මෙම සොයා ගැනීමත් සමග සිදු කළ වැඩිදුර අධ්‍යයනවලදී අනාවරණය වුණේ එසේ පිහිනා තිබුණේ මත්ස්‍යයන් නොව ඉස්සන් බවයි. එසේ නමුත් මෙම සොයා ගැනීම විද්‍යාඥයන් පුදුමයට පත් කිරීමට සමත් වී තියෙනවා. ඇන්ටාර්ක්ටිකාවට යටින් ගංගා විල් සහ මෝය සහිත විශාල ජාලයක් ඇති බවට විද්‍යාඥයන් දිගු කලක් තිස්සේ සැක කරලා තිබුණා කියලා වාර්තා වෙනවා. නමුත් මේ දක්වා එය සැකයට පමණ සීමා වී තිබුණේ සිදු කෙරුණු දුර්වල මට්ටමේ අධ්‍යයන කටයුතු නිසායි. ඊට අමතරව එහිදී විද්‍යාඥයන්ට ඉතා අපූර්ව සිදුවීමක් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ තමයි මේ නිරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින අතරවාරයේදී 2022 වසරේ ජනවාරි 15 වෙනිදා සිදු වූ ටෙන්ගා ගිනිකන්ද පිපිරීම හේතුවෙන් නිකුත් වූ පීඩන තරංග ඇන්ටාර්ක්ටිකාවේ පිහිටි භූගත කුටීර හරහා දැනී තිබීමයි. කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පුපුරා ගිය ටෙන්ගා ගිනිකන්දේ බලපෑම දැකීමට හැකි වීමද සුවිශේෂී බවයි විද්‍යාඥ ස්ටීවන්සන් එහිදී ප්‍රකාශ කරලා තිබුණේ. මීට අමතරව ඒ අපගේ සමස්ත පෘථිවිග්‍රහලෝකයේ කෙතරම් එකිනෙකට සම්බන්ධද යන්න පිළිබඳව පැහැදිලි වෙනවා කියලත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. එහිදී ඇන්ටාර්ක්ටිකාවේ භූගත ජල ජාල හරහා ජලයේ ඇති පෝෂ්‍ය පදාර්ථ චක්‍රීකරණය වන ආකාරය පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන් සූදානමින් සිටින බවද ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මේ වන විට සිදුවෙමින් පවතින දේශගුණික විපර්යාස නිසා ඇතිවන ගෝලීය උෂ්ණත්ව වෙනස් වීම නිසා මෙවැනි සැඟවුණු පරිසර පද්ධති අවදානමකට ලක්වන බව පරීක්ෂකයන් ප්‍රකාශ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒත් සමගම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එකෙන් නොදන්න දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ ගැන ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් මුණ ගැහෙමු. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.